සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම පස්සිය බ්‍රෝ YouTube channel එකෙන් ගේන අලුත් වීඩියෝ එකට. හරි guys, ඉතින් ඔන්න අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඔයාගේ තියෙන cloud drivers ඔයාගේ PC එකේ partition එකක් විදියට add කරගන්න කියලා. හරි. මේකට පොඩි software download කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා එයා live drive කියලා search කරගන්න. ඒක සර්ච් කරගත්තාම පළවෙනි ලින්ක් එකේ එකකින් ගිහිල්ලා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට මේකේ download now කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට ඒක download කරගන්න පුළුවන්. ඊපස්සේ ඒක download කරගෙන install කරගන්න ඕනේ. ඉතින් install කරගන්න එක ලේසි. ඉතින් ඒකේ මෙන්න මේ විදිහට ඔයාලට install කරගන්න පුළුවන්. හරි. ඊපස්සේ ඔන්න ඔය විදිහට මේවා කරගන්නවා. හරි. ඉතින් ඊට පස්සේ මේක load වුණාට පස්සේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මෙතන add cloud disk කියන එක එතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා cloud වර්ග එන්න ගොඩක් තියෙනවා. හරි. මේක ඔයා කැමති cloud එකක් ඔයා මේ විදිහට use කරන cloud එක මේකෙදී use කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන Google Drive එක මේක link කරගන්නම්. ලේසි. ඉතින් ඔයාලට පුළුවන් මේක ලේසියෙන් කරගන්න. හරි. ඉතින් ඔය විදිහට මෙන්න මේක මෙහෙම පෙන්නයි. හරි. මෙතන connect කියන එක දෙන්න. කනෙක්ටිං කියලා ගල්ලා මෙන්න මේ විදිහට ඔයාගේ පෙන්නයි. දැන් ඔයාලට පුළුවන් ඔයාගේ පාටිෂන් වලට ගිහලා this PC එකට ගිහලා මේ විදිහට ඔය පාටිෂන් දෙක ඒ PC එකේ hard එකේ පාටිෂන් දෙක ඊට පස්සේ මේ තියෙන්නේ cloud drive එකේ Google Drive එකේ මේක පාටිෂන් එකක් විදිහට add කරගත්තා. ඉතින් මේ ඔයාලට පුළුවන් මේකේ ඕන තරම් මේ දැන් තියෙනවානේ මේක හැම ඕන එකක් මේකට add කරගන්න පුළුවන්. හරි. ඉතින් guys අපි බලමු කොහොමද අපි මේ දැන් add කරගත්තු drive එකට මේ file එහෙම දාන්න පුළුවන්ද කියලා. හරි. මේ දේවල් ටිකත් අපි බලමු. මම මෙතන නිකන් images කියලා search කරන්නම්. හරි. ඉතින් image කියලා search කරලා මම නිකන් image එක නිකන් download කරලා බලන්නම්. අරකට අපිට දාගන්න පුළුවන් ද කියලා. ඉතින් image එකක් file එකක් ඒ දේවල් ඔක්කොම දාගන්න පුළුවන් ද කියලා බලන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන this PC ගිහිල්ලා මෙතන අපේ partition එක ඇතුළට ගිහිල්ලා මේක ඔයාගේ partition එකක් ඇති. ඒ කියන්නේ ඔයාගේ my drive කියලා හරි මොකක් හරි එකක් ඇති. අන් ඒකේ දැන් මම මේක download කරනවා. හරි. ඔන්න ඒක download වුණා. හරි. මේ තියෙන්නේ ඒක. හරි. ඉතින් අපි බලමු ඒක ඇතුලේ තියෙද කියලා. මේ දිනෙත් එක්ක පෙන්වන්නේ ඔයාගේ එකක්. හරි. මේක හරි. ඔන්න ඒක තියෙනවා. හරි. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේකේ ෆයිල් දාගන්නේ සහ මේ ඔයාගේ පාටිෂන් මේකට ඇඩ් කරගන්නේ කියන ඔයාගේ drivers මේකේ ඔයාගේ PC එකේ පාටිෂන් එකක් විදිහට ඇඩ් කරගන්න. ඉතින් ඔන්න ඔහම. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් channel එක subscribe කරලා like එකකුත් දාන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.